පොය දවසට මං ගොඩක් වෙලාවට මගේ කොණ්ඩේ මේ විදිහට ට්‍රිම් කරනවා. ට්‍රිම් කරනවා කියලා කියන්නේ අතන මම මගේ අර ස්ප්ලිට් එන්ඩ්ස් එහෙම නැත්නම් අගිස් පැලුන ඒවා ටික තමයි මේ විදිහට අයින් කරන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් මට ගොඩක් වෙලාවට අමතක වෙන හින්දා මම කරන්නේ පොය දවසට රිමයින්ඩර් එකක් දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මම මගේ මේ ස්ප්ලිට් එන්ඩ්ස් අයින් කරන්නේ. මම මේ ළඟකදීත් දැම්මා. ඉතින් මේ පාරත් කරන හින්දා මං හිතුවා ඒක ඕගොල්ලන්ටත් මට වගේ අමතක වෙනවා නම් රිමයින්ඩ් වෙන්නම මේ විදිහට වීඩියෝ එකක් කරලා දානවා කියලා. ඉතින් මේ විදිහට තමයි මම මගේ ස්ප්ලිට් එන්ඩ්ස් අයින් කරන්නේ. කොණ්ඩේ දෙකට බෙදලා මේ විදිහට ට්විස්ට් කරලා ඊට පස්සේ අර එළියට ආපු කොණ්ඩ ගස් ටිකේ අගිස් ටික කපලා දානවා. ඉතින් සමහරු කියනවා පොය දවසට මේ විදිහට කොණ්ඩේ කැපුවාම බැවනවා කියලා. ඉතින් ඔයා මොකද හිතන්නේ? මාත් ඉතින් ඒකම හිතාගෙන තමයි පොය දවසට කපන්නේ. ඉතින් මගේ මේ තියෙන කොණ්ඩේ ටයිප් එකත් එක්ක මට එහෙම ලොකුවට පේන්නේ නැහැ වැවෙන එක. හැබැයි මම දන්නවා ඒක දැන් මගේ ෆ්‍රින්ජ් එක නම් මොනවා නැතත් වැවෙනවා. ඉතින් ඒක තමයි මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනුනේ මේ මගේ ස්ප්ලිට් එන්ඩ්ස් අයින් කරන විදිය. හැමදාම කියනවා වගේ මගේ ස්කින් කෙයාර් බොඩි කෙයාර් වගේම තමයි මගේ හෙයාර් කෙයාර්. ඉතින් ඔයාටත් මේ වගේ ස්ප්ලිට් එන්ඩ්ස් අයින් කරන මොන හරි ටෙක්නික්ස් තියනවාද? ඉතින් කමෙන්ට් කරගෙන යන්න. එහෙම නැත්නම් වීඩියෝ එක කරොත් මාව ටැග් කරන්න.